මෙහෙම ලේසියෙන් ඉරහත ඉල්ලුවෝකින් වෙයිද මෙහෙම ලේසියෙන් ඉරහත ඉල්ලුවෝකින් වෙයිද මෙහෙම ලේසියෙන්. ස්වාමීනි, අපගේ දියණිය දැන් ඊටමත් රූමත් තරුණියක්. ඇයගේ ආරක්ෂාව පිළිබඳ අපි පෙරට වඩා කටයුතු කළ යුතු නොවේද? එසේ දේවිය, ඒ පිළිබඳව මාද යම් බියකින් පසුවේ. අපි හැකි විගස අපගේ දියණියට සුදුසු සහකරුවෙකු සොයා ඇයට සරණ පාවා දෙමු. එතෙක් අපි අපගේ දියණිය පිළිබඳව සොයා බලා ඇයව රැක බලාගමු. දේවිය බියවන්න එපා. ඒට සුදුසු සියලු කටයුතු මම සූදානම් කරන්නම්. සේවිකාව විකාට මීට වරෙන් මොකද්ද මේ කලබලය? කවුරුන්ද? අර තරුණයා. ඔහුට කසපහර දෙදී කොහෙද මේ රැගෙන යන්නේ? අනේ කුමරිය, රන්මල් මාලාවක් දමා කසපහරවල් දිදී රැගෙන යන්නේ ඔහුව මරා දැමීමට. ඒ මොන අපරාධයක්ද? කෙසේද එසේ නිකරුණේ මිනිසුන්ව මරා දමන්නේ? නිසකව මොහු සොරෙකු හෝ මංකොල්ලකාරයෙකු විය යුතුයි කුමරිය. කවරකුවත් මේ තරම් කඩවසම් තරුණයෙකු මරණයට නොව මාගේ ස්වාමියා වීමටමයි සුදුසු. ඔව්, මාගේ ස්වාමියා වීමටමයි සුදුසු. මේ මට පියාණන් හමුවට යා යුතුයි. පියාණනි, ඔබ කොහෙද? පියාණනි, ඔබ කොහෙද? මම මෙහෙ එන්නේ. ඔබ දුටුවාද අර කසපහර දෙදී රැගෙන යන තරුණයාව? දුටුවා දියණිය. මීට බොහෝ කාලයකට පෙරදී ඔය සොර දෙටුවානන්ගේ පියාණන් ඔය ලෙසම රාජ නියෝගය පරිදි මරා දැමුවා. නමුත් පියාණනි, මට එය නවත්වන්න ඕමනයි. මොනවා? එය නවත්වන්න? එසේය පියාණනි. ඒ තරුණයව මරණයෙන් නිදහස් කරලා ඔහුව මාහට විවාහ කර දෙන්න මම කැමතියි. ඔහු මගේ ස්වාමියා කරගන්න. දියණිය, ඔබ අවශ්‍යයෙන්ද? එසේ ඔහුව නිදහස් කරගත නොහැකි. අප ඔහුව නිදහස් කරගන්නවා නම් ඔහුගේ බරට රත්තරණුයි, අලියතුණුයි,
වස්තුව ලබා දිය යුතුයි. පියාණනි, ඔබ මට පොරොන්දු වුණා. මාහට වමනා ඕනම දෙයක් ලබා දෙන බවට. ඒ ඔබට දැන් අමතකද? මම පොරොන්දු වූවා තමයි දියණිය. නමුත් ඔබ මේ පවසන දේ මට කිසිසේත්ම සිදු කළ නොහැකි. රාජ නියෝගය පරිදි මරණයට කැප වූ සොරදෙටුවා නිදහස් කර ඔබට විවාහ කර දෙන්නේ කෙසේද මං? පියාණනි, ඔබට මාගේ ඉල්ලීම ඉටු කළ දිය නොහැකි නම් මාගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කරන්න. ඇය දැන් හරි මොරණ්ඩුයි. නමුත් ඇය අපගේ දියණියයි. ඇයට උවමනා ඕනෑම දෙයක් ලබා දෙන්න මම ඇයට පොරොන්දු වුණා. ඇය සතුටින් තියන්න නම් ඇයගේ ඉල්ලීම ඉටු කරන්නම වෙනවා. එදාම මරා දෙමුවා නම් මීට වඩා හොඳයි කියලා මට හිතෙනවා. කාටද මේ මන්දිරය ඇතුලේ කොටු වෙලා ඉන්න පුළුවන්? මම හොරෙක්. මට පුළුවන්ද හොරකම් නොකර ඉන්න? කොහොමත් නිකන් ලැබෙන දේවල් වලින් මට පළක් නැහැ. සැලසුම් කරලා හොරකම් කරලා ලබා ගන්න දේවල් මට වටිනවා. අනික කොයි තරම් වස්තු කන්දරාවක් තිබුණත් මේ මන්දිරය ඇතුලේ ඒවා මට අයිති දේවල් නෙමෙයි. ඒවා අයිති සිටු කුමරියට. සියලුම දේවල් අයිති කරගන්න බැරි වුණත් අඩුම ගානේ ඇයගේ කනකර ආභරණ ටිකවත් ලබා ගන්න තිබුණොත් ඇති. එතකොට මට පුළුවන් ඕන විදිහට නිදහසේ හොරකම් කරලා ජීවත් වෙන්න. කෙසේ හෝ ඇය රවටා ඇයගේ ආභරණ රැගෙන පලා ගිය හැකි. ස්වාමීනි, කිමද ඔබ මේ තරම් පසුතැවෙන කාරණය? මගෙන් යම් අතපසුවීමක් හෝ සිත්‍රිදවීමක් සිදු වුණාද? ඇත්තටම ඔබ හොඳ බිරිඳක්. ඔබට මා තේරුම් ගැනීමට නොසඟවා පවසන්න හිමියනි. ඔබ වෙනුවෙන් මාගේ ජීවිතය දීමට වුවත් මා සූදානම්. ඇයට මා කිතෝ දේ තේරිලාවත් නෑ. හරි කියන්නකෝ ඉතින්. මගේ හිත නොසන්සුන් කරන්නේ ඔබ නොවේ කුමරිය. එකම එක කාරණාවක් නිසා මගේ හිත නොසන්සුන් වෙනවා. එය කිමෙක්ද? මාහට පවසන්න හිමියනි. එදා මා මරා දැමීමට රාජපුරුෂයන් විසින් මා රැගෙන ගියේ චෝරපබ්බදයට. එහි මා රැගෙන ගිය විට එහි අරක්ගත් දේවතාවුන් වහන්සේට මා බාරයක් වූවා.
යම් හේකින් මා නිදහස්ව හොත් තරුණියක් සමග විවාහ වී යහපත් ජීවිතයක් ගත කරන බවට ඒ විවාහ වන තරුණිය සමග නිසකවම නැවත චෝරබප්පතේට පැමිණෙන බව පැමිණ බාරය නිදහස් කරන බවට ඉතින් හිමියනි අපි ඊටම එම භාරය නිදහස් කරමු. සොඳුරිය අපිට එසේ සිදු කළ නොහැකි. අපි එසේ යා යුත්තේ අපිට ඇති වටිනාම වස්ත්‍රාභරණයෙන් සැරසී. ඔබ ඒ ගැන මොහොතක්වත් හිතන්න එපා හිමියනි. නමුත් අපි ආභරණ පැළඳගෙන යන නිසා අපේ ආරක්ෂාවට සොල්දාදුවන් කිහිප දෙනෙක් නෑ. සොල්දාදුවෝ සමග යන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. අපි ඒ ආයුත්තේ තනිවමයි. ආරක්ෂාවට මම ඉන්නවනේ. හොඳයි. ඔබ කැමති ආකාරයකට ඒ ගමන ඔබම සැලසුම් කරන්න. ස්වාමීනි දැන් උතටම රැබෝ වෙලා. දැන් අපි නිදිහානට ගොස් උදෑසනම පිටත් වෙමු. ස්වාමීනි මේ ගමන ගැන පියාණන්ට සැලකරන්නම්. සැලකරන්න පියාණන්ට නෑ අවශ්‍ය නෑ. අනික මේ කන්දට අරක්ගත් දේවතාන් වහන්සේ මේ කාරණාව දැනගන්න කලින් වෙන කිසිම කෙනෙක් මේ කාරණාවද දැනගන්න උවමනා නෑ. සැලසුම් බිරිඳක් නසා නැතිදා බව කොයි තරම්ද නොහිත මුදුක වැඩි නිසා Sini
සඳරන් තැටියෙන් සුදු සීත ගගුල් ගලනා අද ශෝක තැඹුල් නිවනා අන්න බලන් සඳරන් තැටියෙන් සුදු සීත ගගුල් ගලනා අද ශෝක තැඹුල් නිවනා මට හරිම මහන්සි හිමියනේ. තව දුර යන්න ඕනිද? කන්ද මුදුනට. අපි දැන් ඉන්නේ කන්ද මුදුනේ. දැන් ඉතින් ඔබ ඔය පැලඳගෙන ඉන්න ආභරණ ගලවලා මට දෙන්න. ඔබ පැලඳගෙන ඉන්න ආභරණ ටික ගලවලා මට දෙන්න. මොනවා? ඔබ කිව්වේ සියලුම ආභරණ පැලඳ ගන්න කියලානේ. ජීවත් වෙනකන් විතරයි ඔය ආභරණ වල ඵලේ. මරුණ දවසට ඕවා දාලා යන්න වෙනවා කොහොමද? දැන් ඉතින් ඔබටත් ඔය සියලුම දේවල් දාලා පරලොව යන්න වෙලාව ඇවිත්. මොනවද ඔබ මේ කියවන්නේ? උමතුෙන් වගේ. උම්මතුෙන් වගේ ඔබ දැන් නැත්ත දැනගත යුතුයි. මා ඔබව කන්ද මුදුනට රැගෙන ආවේ ඔබගේ ඔය කනකාභරණ පැහැරගෙන කන්දෙන් පහළට තමා මරා දැමීමටයි. මේ වෙලාවේ උපක්‍රමශීලී විය යුතුයි. ප්‍රඥාවන්ත විය යුතුයි. මොකද නිකන් උඹ මරණයට බය වෙලා වගේ? අනේ නෑ ස්වාමීනි. මාගේ මරණය ඔබට සැපතක් නම් ඒ ඉටු කර දීමට මම සූදානම්. ඔබගේ සතුට වෙනුවෙන් දිවි පිදීම මට සතුටක්. ඊට කලින් මා ආදරයෙන් රැක බලාගත් ඔබගේ සතර දිසාවට වැදීමට මට අවසර දෙන්න ස්වාමීනි. ඔබගේ අවසාන ඉල්ලීම එනම් මම යට විරුද්ධ වෙන්නේ නෑ. ආනිශංසයක් ස්ථානෝචිත ප්‍රඥාවත් ශනිකව නිවැරදිව තීරණ ගැනීමේ අසමාන විශිෂ්ට හැකියාවත් නිසාවෙන් මරණ මංචකයෙන් දිවි කරවාගත්
භද්‍රාවන් දීර්ඝ සුසුමක් හෙළන්නට වුණා. අහස් කුස සිඹින මහා මන්දිර අස් රිය සේනා රන් රිදී මුතුමැණික් තමනට හිමි මහා ධනුස්කන්ධයෙන් ආදරණීය ස්වාමි පුරුෂා මේ සියල්ලට මහා අඳුරක් හිස් බවක් බොල් බවක් භද්‍රාට දැනෙන්නට වුණා. නැවත නිවෙස් බලා යෑමේ කිසිදු ඇල්මක් නොමැති භද්‍රාවෝ පැවැත්මේ හා ජීවිතයේ දුෂ්කර වෘත අනුගමනය කරමින් වේද වේදාන්ත භාවිතාවන් කරමින් උපාධි ලබන්නට භද්‍රාවන් සමත් වුණා. තමන් සෙව් ජීවිතයේ සැබෑ අරුත මේ කිසි තැනක නැති බව වටහාගත් භද්‍රාවන් ගම් නියංගම් සේ සමග තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැහැදීමේ භාග්‍ය භද්‍රා සිටු දියණියට උදා වුණා. සියලු ලෝක ධාතුන්ගේ සියලු තතු අදඹුලක්සේ පසක් කරගත් ශාන්තිනායක අප මහා කාරුණික ආනන්ද වහන්සේ භද්‍රා සිටු දියණියගේ සියලු සමකම් බුද්ධ ඥානයෙන් පසක් කරගත් සේක. උන්වහන්සේගේ පෙරකල පින් නැති භද්‍රා කුණ්ඩලකේශී සිටු දියණියන් එහි භික්ෂු භාවයෙන් සසුන්ගතව මනෝභාවයට පත් මහරහත් භාවයට පත් වුණා. එසේ පත් වූ ප්‍රථමහා එකම භික්ෂුන් වහන්සේ භද්‍රා කුණ්ඩලකේශී මහරහතන් වහන්සේ වූ සේක. ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා මන සිහිනුවණින් කටයුතු කිරීමෙන් ජීවිත ආරක්ෂාව සසර කෙලවර නිර්වාණ ධාතුව අවබෝධ කළ හැකි මහා කාරුණික තථාගත බුදු පියාණන් වහන්සේ විසින් භද්‍රා කුණ්ඩලකේශී කතා වස්තුව ලෝකානුකම්පාවෙන් වදාළ සේක.